හායි යාළුවනේ ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම කියලා දෙන්නම් ඔයාලට හරියට ෆෝන් එකේ ස්ටෝරේජ් එක යම් තාක් දුරකට අඩු කරගන්න ආකාරය. හරිද? අපි ඒකටම යන්නේ setting app එකට. මේ setting app එකටම open කරගන්න ඕන. ඊට පස්සේ setting app එකේ තියෙනවා දැන් ඔයාලා බලන්න මගේ storage. හරිද? මගේ ස්ටෝරේජ් එක තියෙනවා දැන් 62.31. ඒ කියන්නේ GB 62යි MB 310යි. මේකේ තියෙනවා වීඩියෝස් 9.3යි ඉමේජ් අද තියෙනවා GB 2ක්. දැන් මට වීඩියෝස් ඉමේජ් ඕන හින්දා පියන් ඇප්ස් වල මොනවද ස්ටෝරේජ් අඩු කරගන්න තියෙන්නේ කියලා. එතනට ආවම යාළුවනේ ඔයාලට පේනවා ඇප් වල තියෙන data ප්‍රමාණය. CapCut එකේ තියෙනවා GB 1යි MB 690. Facebook එකේ GB 1ක්. අපිට කරන්න පුළුවන් යාළුවනේ ඇප් එක ඩිලීට් කරන්න නැතුව ඇප් එක ඇතුලේ තියෙන data ප්‍රමාණය අඩු කරන්න. අපි කරමු එකම CapCut එක. දැන් ඇප් එක ක්ලියර් වෙන ගමන් තියෙන්නේ. ඇප් එක ඩිලීට් වෙන්නේ නැහැ යාළුවනේ. කිසිම බය වෙන්න එපා. ඔයාලා ඒකට කිසිම හේතුවකට ඇප් එක ඩිලීට් වෙන්නේ නැහැ. ඇප් එක ඇතුලේ තියෙන data ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. දැන් මේ ඇප් එකත් මේක දිහා ක්ලියර් වෙනවා යාළුවනේ. හරි ඒ ඇප් එකේ තියෙන data ප්‍රමාණයත් අඩු වුණා. ඔයාලට පේනවා 253යි දැන් තියෙන්නේ. ඇප් එකේ ප්‍රමාණය තමයි තියෙන්නේ. අපි යම් Google එකේ data ඕනෙත් නැහැ නේ යාළුවනේ. Google එකේ data clear කරනවා. ඒ data Google එකේ data clear වුණා යාළුවනේ. ඔයාලට මෙහෙම ඇවිල්ලා දැන් ඔයාලට අනවශ්‍ය app වල data තියෙනවා නම් ඒත් clear කරගෙන ඔයාගේ storage එක හදා ගන්න පුළුවන්. app වලට යාළුවනේ කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ app delete වෙන්නේ නැහැ, මොකුත් වෙන්නේ නැහැ. ඔයාලා ඒකට කිසි බය නැහැ. මම ඒක තහවුරු කරලා කියනවා. ඒ නිසා app වල තියෙන data clear කරලා මේ විදිහට storage එක අඩු කරගන්න පුළුවන් ෆෝන් එකේ. අපි යම් බලන්න. මම කලින් තිබ්බ යාළුවනේ ඔයාලා එන්නද්දි GB 61ක්. දැන් තියෙනවා GB 60ක්. මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය data අඩු කරගන්න පුළුවන් යාළුවනේ. මේ වගේ ටෙක් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියෙන්න.